සුහද හමුවට හා වැඩමුළුවට ඔබ සෑම දෙනාවම ඉතාමත් ආදරයෙන් හා සාදරයෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. අපි කවුරුත් අමනානන්දයට පත්වෙන මේ විශේෂ දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට චිරාගත සම්ප්‍රදායානුකූලව අපේ පොල් තෙල් පහන දැන්වීමට මා ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා අපේ ශාන්ති ස්ටෝර්ස් ආයතනයේ අධිපති මයිකල් මල්වාරච්චි මහත්මයාටත් එම මැතිණියටත් ඒ වගේම අපේ කල්පනාකාර අධ්‍යක්ෂ දිමුතු මල්වාරච්චි මහත්මයාටත් එම මැතිණියටත් ඒ වගේම අපේ වැඩමුළුව තුලින් අප අමතන්නට අද මෙතනට පැමිණලා ඉන්න විශේෂ ආරාධිත ජබීර් මහතාට ඒ වගේම ශාන්ති ස්ටෝර්ස් ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ටෙරන්ස් සමරසිංහ මහතාට සහ එම මැතිණියට දිස්නා මල්ලවාරච්චි මහත්මියටත් අප ආරාධනා කරනවා පහන් වැටියක් දැල්වලා අපේ මේ උත්සව අවස්ථාව ආරම්භ කරන්න සහභාගී වන ලෙස. ඒ වගේම මෙම අවස්ථාවට අප ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ සේවක මහත්මියෙකුට සහ සේවක මහත්මියෙකුටත් පහන් වැටියක් දැල්වලා මෙම අවස්ථාව ආරම්භ කිරීමට සහභාගී වෙන ලෙස. අපේ මේ උතුම් දවස තවත් විනෝද ජනක කරන්නට උත්සව ශ්‍රී අපිට ගෙනෙන්නට සෑම කටයුත්තක්ම සොයලා බලලා නියමුවෙක් වගේ අපිට කටයුතු කරන නදීර අමරතුංග මහත්මයාටත් අපි ආරාධනා කරනවා පහන් වැටියක් දැල්වන ලෙස. තුෂාරි මහත්මයාටත් නිමල් මහත්මයාටත් වජිර මහතාටත් මා ආරාධනා කරනවා මා සමග එකතු වී අපි පොල් තෙල් පහන් වැටි දැල්වා මේ ඉතාමත් ප්‍රීතිජනක අවස්ථාවට සහභාගී වෙමු කියලා.
අපේ ආයතනයේ අධිපති මයිකල් මල්වාරච්චි මහත්මයාට අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අප සෑම අමතා පිළිගැනීමේ කතාව කරන ලෙස. ඔබ සැමට සුබ උදෑසනක් වේවා. අද දින පැවැත්වෙන මෙම සුවද හමුව සාර්ථක කර ගැනීමේලා මේ පැමිණ සිටින ඔබ සැවම මා ඉතා ආදරයෙන් ගෞරවයෙන් සහ භක්තියෙන් පළමුවෙන් පිළිගනිමි. අප ආයතනයේ සේවයේ නියුතු ඔබ සැමගේ විනෝදාස්වාදයේ සහ දැනුම වර්ධනය කිරීම පිණිස මෙවැනි වැඩමුළුවක් පැවැත්වීමට හැකියවීම පිළිබඳව අප ආයතනයේ උන්නතිය උදෙසා අප කැපවී වැඩ කටයුතු කළ ඔබ සියලු දෙනා සමග අද දින සතුටින් ගත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතා සතුටු වන්නෙමි. තවද අප සමග දිගු කලක් සිටමින් අප ආයතනයේ දියුණුව උදෙසා වැඩි දායකත්වයක් ලබා දුන් සේවක මහත්මයා මහත්මයන් වෙත උපහාර දක්වීම පිණිස අද දින ත්‍යාග්‍ය කීපයක් පිරිනැමීමට බලාපොරොත්තු වන අතර අන් අයගේ දායකත්වයෙන් ඉතා අගය කරන්නෙමු. දිවයිනේ සුප්‍රසිද්ධ දේශක මහතුරු විසින් පවත්වනු ලබන දේශනයකට තවසුළු වේලාවකින් ඔබ සැමට සවන් දිය හැකවන අතර එය අප කාගේ දැනුම වර්ධනය කර ගැනීමට ඉවහල් වෙන්න ඇති බව අපගේ විශ්වාසයයි. අද දවස පුරාම විනෝදයෙන් ගත කිරීමට බොහොමයක් දේ ඇති බැවින් මාගේ කතාව මෙතනින් නතර කිරීමට අදහස් කරන අතර ඔබ සැමට ප්‍රීතිමත් දිනයක් වේවායි පතමින් මම නිහඬ වෙමි. ස්තුතියි. ජේසුරියටයි ත්‍රිවිධේ තෙරුවන් සරණයි. අස්ලාම් අලයිකුම්. මා අපේ ශාන්ති ආයතනය වෙනුවෙන් ඉතා ගෞරවයෙන් ආරාධනය කරන සිටිනවා රුස්ටි ජබීර් මහත්මයාට. මොකද අපි ඩිස්කස් කරන ශාන්ති කවුද මහත්මයා මේ ශාන්ති ශාන්ති කියන මඩ right then ශාන්ති බිස්නස් එක වේවා අපේ මොනවාම හරි දෙයක් වේවා අපසත් තමයි හැප්පුනේ වැරදි ධර්මවත් කරන්නේ සමාන අර කහපාට ෂර්ට් එක නැහින මහත්තයා හිනා ගන්නවා මම දැක්ක දුන්නා නෑ ඔය මේ වැරදි මෙන්න අපේ නම් කාටද කියන්නේ නෑ නේද ඔයාලා කරලා right then ශාන්ති ව්‍යාපාරයේ වේවා වෙන ඕනෑම ව්‍යාපාරයකදී වේවා පෞල් ජීවිතයේදී වේවා මොනවා හරි එක දෙයක් කියනවා නම් අපිට ඒ දේ කරලා සාර්ථක වෙන්න අපේ ජොබ් එකේ වේවා ඕනෑම තැනක වේවා මොනවා හරි එක දෙයක් කියනවා නම් අපිට සාර්ථක වෙන්න මොකද්ද මම මේ දේ කියලා හොත ඔබට මොකක් කියන්නේ මහත්මයා මොකක් කියනවා මේ මහත්මයා හරි එක දෙයක් මට කරන්න පුළුවන් නම් සාර්ථක වෙන්න. ඒලා හැමෝම කැමති සාර්ථක වෙන්න, හැමෝම කැමති දිනන්න, හැමෝම කැමති hina වෙන්න, හැමෝම කැමති ෆ්‍රී වෙන්න. මොකක් හරි එක දෙයක් තියෙනවා. මම නම් කරා. නැත්නම් සමහරවිට මම කියන්නේ. වාක් දේවල් තුනක් මාර්ගික කරන්න පුළුවන්. ඒ එක දෙයක් තියෙනවා නම්. දාගන්න මම මහත්මයාගේ පුතා කියලා. විශ්වාසය අනියන් එක්ක වැඩ කරනකොට දැන් මට විශ්වාසය කියලා කිව්වොත් දැන් වාට එක මෙදී සුබදතාවය කියන්නේ
මොකද මේ සුබදාන කියන්නේ? අන්න ඒකත් එක්ක සම්බන්ධයි. කොහොමද අපි අනිත් එක්ක සුබද වෙන්නේ? උදාහරණයක් වශයෙන් අපි කිව්වා මම මඩම්ගේ වයස අහන්නේ නැහැ. හරි බර්ත්ඩේ එක කවද්ද? අවශ්‍ය නෙමෙයි මාසය දවසේ කියන්නේ. මාර්තු වරාලි. අසමයි ඒක කියන්නේ ගිය මාසෙ. ගිය මාසෙ ඉකල කලින් මාසෙ. මාර්තු 26 right. මඩම්ගේ නම මොකක්ද? 20. මඩම්ගේ නම මොකක්ද? චතුරිකා right. මේ මහත්මයා. ඔබතුමාගේ මොකක්ද බර්ත්ඩේ? වර්ෂෙ නෙමෙයි මාසයයි දවසයි. සැප්තැම්බර් 20 දැන් මේ මම දන්නවද? අර මුල් අපි දැන් ඉන්නේ පොඩ්ඩක් ඉස්සරහට වැඩි කාලයක් නැහැ. හරි ගන්නවා කියන්නේ. දන්නවද යාම? දැන් අපි හිතමු මේ ඔයාලා ඉන්වයිට් කරනවා අපි කොච්චර නෑ. අර ඔයා ඉන්වයිට් කරනවා දැන් කොච්චර? ඔයාගේ බර්ත්ඩේ ඔයා ඉන්වයිට් කරනවා. ඒ තාමව දන්නේ නැද්ද? අවගේ නම මොකද්ද? මෙයා චතුරිකා. මාත්මගේ නම මොකද? යා චන්දන. දැන් නම මොකද්ද? දැන් ඔය දෙනා දන්නවද? කවුරු හරි යන්න දැනගන්න ඕනද? ඕනේ නැහැ right. දැන් ඉන්වයිට් කරනවා චන්දන මහත්මයාව. ඔයාගේ උපන් දිනේට සැප්තැම්බර් කවද්ද? ඔයාගේ කවද්ද? නේද? ස්වභාව ධර්මයේ කියන්නේ ඒකනේ පැහැදිලි කරන්න අපර දෙන්නම 20. දැන් කියන්නේ මොකද? චන්ද්‍රමා දික්මනේ කියන්නේ මෙයාව ආරාධනා කරනවා. අනේ මම වෙනුවෙන් මෙයාව ආරාධනා කරනවද? මම මේ කියන හින්දා. නාම අපිට ලොකුට ගන්න කියලා. නෑ වෙන බලාපොරොත්තු නෙමෙයි මේ බර්ත්ඩේ එක. මන් දින සාද. ඒක තත්ත්ව ආරාධනා කරනවද? මම කියනවාද? අපි දුක ඉඳ දවස ඊවාට දවස අලවරක් මාත්‍යත් තුමාට වතුනා යනවා හිතන්නවද අත් එක බලනවා නැත්නම් මොකක්ද කියන්නේ දෙවියන් කොච්චර වගේ පරිණාමයක් පානවා කොහොමද කියන්නේ යාට මොකක්ද කියලා වයස් දෙන්නේ නේද එයාට කියන පට්ටාම දලවශයෙන් නෑ නිකන් දැන් මම අපි මේ කාටත් කියන්නේ නැහැ මේ කියන්නේ රුපියල් කීයක වගේද බාණ්ඩේ කැඩ ගෙනියන්නේ තලවශයෙන් තමයි මට හරි අමුණ බලන්න මූණම තමයි වටිනාම තියෙන්නේ රුපියල් යා කසගේ මූණ උස්තරත් වෙන්නේ ඒකවත් වෙනවා රුපියල් කීයක වගේ අවුරුදු කැමති ඔය යන්න බර්ත්ඩේ එක ඉඳලා මඩම කියන්නේ. රුපියල් 1000ක් විතර right. දැන් ඔයගේ බර්ත්ඩේ එකට මෙයා රුපියල් 1000ක බාණ්ඩයක් අරන් එනවා. ඔය සතුටු වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. පස්සේ දැකගොන් කල්ගෙන අනේ මේක මොකටද ගෙනාවේ රුපියල් නවත්මක් නැහැ කියලා. එයාම ඇතුළට අරගෙන එන උත්තර සතුටු වෙන ඕන දෙයක් කාලා බීලා මේ බොහොමත් විස්තුති කියලා එයාව යනවා. ඊට පස්සේ අර බලන්න අනේ පච්චර මොකටද තෑග්ගක් විතර වටිනව නේද කියලා ඔයා මේ සතුටින් දැන් ඔයා ඔයාගේ බර්ත්ඩේ එක ආරාධනා කරනවා අනිවාර්යයෙන් යා ඉතින් දැන් ඔයා යනවද යාගේ බර්ත්ඩේ අනිවාර්යෙන්ම තෑග්ගක් ගෙනියනවද අනිවාර්යෙන්ම කොච්චර වටිනාකමක තෑග්ගක් ගෙනියනවද ඉතාල පස්සේ තෑග්ගක් ගෙනියනවා දැන් බලන්න දැන් ඔයාලා කලින්ම මොකද වචනයක් කිව්වනේ සුබද ඒ සුබදතාවය ඔයාට වැඩිපුර ගොඩ නැගෙනවද අඩුවෙන් ගොඩ නැගෙනවද මෙයා දැන් කීයක් විතර කරාද 1000 කීයක් හම්බුණාද 1000 කීයද දැන් මේ 500 හින්දා අමුතු සුබදත්වයක් ඇති වෙනවද නැත්ද චන්ද්‍ර මහත්තයා ගැන මම ප්‍රශ්නයක් අහනවා දිනවද නැද්ද? මිත්‍රත්වයක් ඇති වෙනවා. අමුතු සහෝදරත්වයක් ඇති වෙනවා මිත්‍රත්වයක්.
නේද? ඒ ඇති වෙන්නේ ඇයි? ඒ චන්ද්‍ර මහත්තයා එයාට ලැබිච්ච දෙයට වඩා වැඩිපුර යමක් දීපු හින්දා අන්න ඉතින් දැන් අපි හිතමු ඔයාට ප්‍රදේශීය වහලා දැක්ක බින්න. දැන් මර සතුටුයි. හැබැයි අර අමුතු එකක් එනවද? දැන් ඊළඟ බර්ත්ඩේ එකේ චන්ද්‍ර මහත්තයා ඔයාව ඉන්වයිට් කරන්නේ නැහැ. ඒත් ඔයා ඉන්වයිට් කරන චන්ද්‍ර මහත්තයා අනිවාර්යයෙන්. ඇයි ඒ? සුහදත්වයේ ගුණනයිට මොකක් පදනම් කරගෙනද? ඔයා වියදම් කරුකට වඩා වැඩිපුර යමක් දීලා. තේරුණාද? මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රධාන කරුණක් තියෙනවා. මේක ජීවිතයේ ඔෆිස් ජීවිතේ වේවා පෞද්ගලික ජීවිතේ වේවා හැම වෙලාවෙම මේක ප්‍රැක්ටිස් කරන්න. හැම වෙලාවෙම මේක ක්‍රියාවට නංවන්න. ඒ දේ තමයි ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් දෙන්න. ඔයා ආයතනයේ වැඩ කරනවා නම් ආයතනයේ වල රුපියල් 10000ක වඩියක් වැඩ දෙනවා නම් ඔයා වැඩ කරන්න ඕනේ කොච්චරකටද? රුපියල් 12000ක නැත්නම් per 15000ක 20000ක. වැඩිපුර යමක් වැඩ කරන්න. ඉතින් මොකද වාසිය? ඉතින් මොකද වාසිය? සුහදතාවය විතරක් ඇති වෙනවද? නැත්නම් ඔයා වැඩ කරන ආයතනයේ කලමනාකාරීත්වය ඔයාට කොහොම සලකයිද? අඩුවෙන් සලකයිද? සාමාන්‍ය විතර සලකලායිද? වැඩිපුර සලකයිද? ඔයා අස් වෙලා යනකොට ඔයාගේ කකුල් ළඟට ඇවිල්ලා ඒගොල්ල වඳීද? යන්න එපා. මොකක්ද ඕනේ? එහෙම කියද නැත්නම් යන්න නෑ. එහෙම කියද? ඇයි ඔයා ඒ ආයතනයේට ලැබුණට වඩා වැඩිපුර යමක් දුන්නා. මගේ පෞද්ගලික ජීවිතයේ පුංචි කතාවක් මම කියන්නම්. මම එක්තරා ආයතනයක වැඩ කරා. ඒ ආයතනයේ මම හැමතිස්සෙම මගේ බොස්ට ලැබිච්ච දෙයට වඩා වැඩිපුර යමක් දුන්නා. හැමෝටම එකම පඩිය හම්බුනේ. ඒත් මම වැඩිපුර වැඩ කරනවා. පළක්ලාට වැඩිපුර උදෙන් වෙනවා. 8 මාට පටන් ගන්නවා මම 8 විතර එනවා. පස්සේ වැඩ කරලා 5 මාට ඕෆ් වෙනවා නම් මම යන්නේ 6 මාට විතර. ඇත්තට මම කියන්නේ ඕටි මොකුත් දෙන්නේ නැහැ. එතකොට අපි අනිත් දා කොහොමද කියන්නේ? ඕකනේ කියන්නේ ඔය මොකට වැඩ කරන්නේ නැපුවා. ඔය ඕනේ නැතුව අර සිංහලෙන් කියනවා අර මේක නරක වචනයක් වගේ අර දෙන්න එපයි කියලා කියනවනේ. ඕන නැති දෙයක් ඒක. ඇයි ඒක කරන්නේ? තේරුමක් නැහැ නේ. 8 මාට වරෙන් 5 මාට යන්න. මේ 8ට අවිලා 6 මාට යන එක මොඩයක්. ඒත් මට එහෙම ඇල්ලුවේ නැහැ. ඇයි මම මේක දන්නවනේ. ලැබෙන දෙයට වඩා වැඩිපුරමක් දෙන්න. ඒක මගේ හිතේ තියෙන හින්දා මම මේ දේ ක්‍රියාවට නංවලා හිටියා. පස්සේ මම එක්තරා හේතුවක් හින්දා ඒ ආයතනයෙන් අස් වුණා. අස් වුණාට පස්සේ ඒ මගේ පරණ බොස් එක මට තාම කොන්ටැක්ට්ස් තියෙනවා. කියන්නේ එයා හරිය අර උදව් කරන පුද්ගලෙක් අනිත් අයට. ඉතින් කවුරු හරි මගෙන් ඇවිල්ලා අහුවොත් කිව්වොත් මෙහෙම අපේ මේ ආන්ට් ඉස්කෝලයක් තියෙනවා. මේ ඉස්කෝලේට කම්පියුටර්ස් 5ක් විතර ඕනේ. ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මම කියනවා මම ඉච්චර සල්ලි ගන්න ඕනේ ඉස්සෙත් නෙමෙයි. හැබැයි මම දන්න තව මහත්යෙක් ඉන්නවා මම එයාගෙන් කෝල් කරලා අහන්න. කියලා මම මගේ පරණ බොස්ට කෝල් එකක් දෙනවා. අහන්න මෙහෙමයි සර් මෙහෙමයි මේ ඉස්කෝලේ මුලින් අහන කොහොමද සනිපෙන් ඉන්නවද ඔක්කොම කතා කරලා අහනවා. සර් මම කෝල් කරේ මේ ඉස්කෝලයක් තියෙන කම්පියුටර්ස් 5ක් විතර ඕනෙලු. මහත්යාට පුළුවන් ද දෙන්න. එතකොට එයා අහනවා ඉස්කෝලේ දන්නවද කොහෙද තියෙන්නේ ඒගොල්ලෝ හොඳයිද කීක ප්‍රශ්න අහලා අන්තිමට තීරණයක් ගන්නව දෙනවද නැද්ද කියලා. හැබැයි ෆෝන් එක තියන්න කලින් මගේ හිතට පුදුම සහනයක් දෙන ප්‍රශ්නයක් යනවා. හිතන්න බලන්න මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. අහනවා ඉතින් රුෂ්ටි කොහොමද ජොබ් එක? දැන් කරන රැකියාව. මම කියනවා දැයිස. පස්සේ කියනවා ප්‍රශ්නයක් නම් ආපහු එන්න. ප්‍රශ්නයක් නම් ආපහු එන්න. දැන් මට අද මගේ මේ ජොබ් එක ගහලා ගියත් හෙට මට යන්න තැනක් තියනවද? ඇයි මට එහෙම දෙයක් හම්බුනේ? ඇයි මට ඒ වගේ අර ස්ථාවරයක් හම්බුනේ? ඒ දවස්වල ඉඳලම මම ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් දීපු හින්දා මට අද මේ ස්ථාවරය තියෙනවා. ඉතින් මම වැඩ කරන්නේ මගේ ආයතන බෑනේ. ඇයි ඇත්ත කියන්නේ? අර කාටවත් අර බොරුවට මම බෑන්නේවත් කරන්නේ නැහැ. මම ඇත්තට නිර්භීතව අවංකව වැඩ කරනවා. මම වස්ත්‍ර මට හෙට යන කරක් තියෙනවා. හොඳට මතක තියාගන්න.
ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් දෙන්න අනාගතයට ආයෝජනයක් වශයෙන්. වාගේ ආයතනයේ වැඩ කරනකොට පඩි 10000ක් දෙන්න පුළුවන්. හැබැයි 15000ක් දෙන්න. වැඩ කරන 15000ක්. රුපියල් 5000ක් වැඩිපුර වැඩ කරනවා. ඒකේ ප්‍රතිඵලය වට දිනක් මාසෙ හම්බෙන්න ඕනේ. මාස 3-4කින් නෑ. හැබැයි අනාගතයේද මම සහතික වෙනවා. ඔයගලන්ට ඒක අනිවාර්ය ලැබෙවි. ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් දෙන්න අනාගතයට ආයෝජනයක් වශයෙන්. කියනවා. ඔයගොල්ලෝ කාගෙන් හරි මොන හරි භාණ්ඩයක් ගන්න. පොඩ්ඩක් කියන මේ සපත්තු ජෝඩක් දෙන්න මම මේක පාවිච්චි කරලා ඒක මගුලියක් තියෙන ඇඳලා ආපහු ඒක රිටර්න් කරන්න. මේ සපත්තු ජෝඩුව ගන්න. දෙනකොට ඒක ලස්සනට පොලිෂ් කරලා මොන හරි පිටිච්ච තරක් තියනවා නම් ඒක කලක් ලැබෙනකොට ඉහිල ඇති ඒක. හැබැයි ඔය දෙනකොට දෙන්නේ පුදුමයි. ඒකේ වටිනාකම වැඩි කරලා. අනේ හේතුව හින්දා යාළුවා හරි මචං සපත්තු වුණා නම් ඉන්න නෑ. දැන් මගේම කියලා මට වාහනයක් නැහැ. ඉතින් මම වගේ මල්ලිගේ වාහනේ පදිනවා පළක්ලාට මල්ලි බිසි නම් යාළුවන්ගේ වාහන නම් පදිනවා. හැබැයි වාහනයක් මම ගත්තොත් ආපහු මගේ වාහනේ දෙන්නේ හොදලා දෙනවා. අතේ වැඩිපුර සල්ලි තිබ්බනම් අනිවාර්යයෙන්ම ෆුල් ටැංක් පෙට්‍රල් ගහලා තමයි මම දෙන්නේ. හොඩීසල්. ඒ හේතුව හින්දා යාළුවා හරි කැමති මට වාහන දෙන්න. හරි කැමති මිනිස්සු ඇයි දන්නවා අපි රුෂ්ටිර මොන හරි දෙයක් දුන්නොත් ලැබෙනකොට ඒක වැඩිපුර තමයි ලැබෙන්නේ. තේරුණාද? ඉතින් ඕගොල්ලෝ මේක ඕගොල්ලන්ගේ ජීවිතයේ හැම අංශෙම ප්‍රැක්ටිස් කරන්න. හැම අංශෙම. ජොබ් එකේ විතරක් නෙමෙයි, ෆැමිලි ලයිෆ් එකේ. භෞතික ජීවිතේ. ඕගොල්ලෝ රැ වෙලා ගෙදර යනවා. රැ වෙලා ගෙදර ගිය ගමන්ම මැඩම් මුලින්ම කවද හම්බෙන්නේ? මැඩම් ගෙදර ඉඳලා දෙන්නේ. නැත්නම් හොටලෙන් ඉන්නේ. ගෙදර මුලින්ම කවද හම්බෙන්නේ? අම්මා හම්බෙනවා. අම්මා මොකද අහන ප්‍රශ්න වගේ? අපි කො ප්‍රශ්නයක් අහන්නේ කියලා. සාමාන්‍ය මොන වගේ ප්‍රශ්නයක් අහයිද මුලින්ම? අවස් වෙලා යනකොට. මහන්සිද කියලා අහනවා. දැන් මෙයා මොන වගේ පුද්ගලයෙක්ද? හරියට නම් මොකක්ද? දැන් චතුරි කිව්වොත් දැන් චතුරි මොන වගේ පුද්ගලයෙක්ද? ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් දෙන කෙනෙක්. චතුරි මොන වගේ පුද්ගලයෙක්ද? ලැබෙන දෙයට වඩා වැඩිපුර යමක් දෙන පුද්ගලයෙක්. ඉතින් චතුරිගේ අම්මා අහනවා දුවේ මහන්සිද? චතුගීරිගේ උත්තරේ කොහොමද? ඔව් අම්මා මහන්සි. අම්මට කොහොමද? බෙහෙත් බිව්වද? කෑවද අම්මා? තාත්තට අර තෙල් එක දැම්මද? ඒ වගේ උත්තරයක් දුන්නොත් අම්මට කොහොමද? ඇත්ත කියන අම්මට කොහොමද? දැන් මට ඒ දේ කියන්න පැය කීයක් ගියාද? සල්ලි කීයක් වේදම් වුණාද? මහන්සිය තවත් වැඩි වුණාද කිව්වට පස්සේ? ඕනේ නම් තම්පඩ 20ක් පිටිපොය වැඩිපුර ගිහින් ඇති. වචන චුට්ටක් වැඩිපුර ගිහින් ඇති. හැබැයි ඒ අම්මගේ හිතේ ඇතිවෙච්ච සතුට වට වටිනාකමක් දෙන්න පුළුවන් දෙයක්. වඩා වැඩිපුරමක් දුන්නා. ලැබෙන දෙයට වඩා වැඩිපුරමක් දෙන්න. අනාගතයට ආයෝජනයක් වශයෙන්. දැන් හෙටත් අම්මා බලන් ඉඳී වෙනකල් අපි දුවකින් චුට්ටක් අහන්න එන්නේ. දුවේ මහන්සිද? දුවා මං කියන බලන හැටි. හැබැයි බහුතර මිනිස්සු මොකද කරන්නේ? අම්මා අහනවා මහන්සිද? මෙයා නෑ අම්මේ කියලා. හොද නැද්ද? හැබැයි පොඩක් අර වැඩිපුර යමක් දෙන්න. ඒ පුරුදු වෙන්නේ. ඒක ගෙදරදී අපි පුරුදු වුණොත් තමයි අපේ ඔෆිස් එකට ආවිලත් ඒක දෙන්නේ. ඔෆිස් එකේ ඔයගලන්ගේ කල්මනාකරු මහත්මයාට ඒක දෙන්න. වැඩිපුර යමක් දෙන්න. කස්ටමර්ස්ට කවුරු හරි ආවොත් ඒගොල්ලෝ රුපියල් 500ක භාණ්ඩයක් ගත්තොත් රුපියල් 600ක විතර ඒක වටිනාකම වැඩි කරලා දෙන්න. මම කියන්නේ රුපියල් 100ක භාණ්ඩයක් උතලා දෙන්න කියලා. අපෝ නෑ. ඒ භාණ්ඩෙම පුදුමාර ලස්සන ක්‍රමයකට දෙනකොට ඒක වටිනාකම ඉබේම වැඩි වෙනවා. එතුලින් එයා 500ක් දුන්නේ. දෙමඩ 600ක භාණ්ඩයක් ලැබුණා නේ. අන්න යනවා. ආපහු අනිවාර්යයෙන්ම එන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ කියන්නේ අර ශාන්ති ස්ටෝර්ස් එකට නෙමෙයි. චතුරි ඉන්නවද? චතුරි කරාද? චතුරි කරාද? කියුණාද? පස්සේ කවුරු හරි කෙනෙක් දැන් ඕගලන්ගේ ආයතනයේ එන මිනිස්සු දුප්පත් මිනිස්සු සල්ලිකාර මිනිස්සුද? එයා දොස්තරවරුද, එන්ජිනියර්වරුද, ලෝයර්ස්ලාද සාමාන්‍ය මිනිස්සුද හිඟන්නු. අපි දන්නේ නැහැ කවුද කියලා. වෙලාවට එක්තරා
ලංකාවේ විශාල ආයතනයක පිරිස් කළමනාකරු මහත්තයෝ ළඟට එන්න පුළුවන්. පුළුවන් නේද? අනිවාර්යයෙන් පුළුවන්. එහා නිකන් ඇවිල්ලා චතුරිතේක පොඩ්ඩක් කතා කරනකොට ෂු අපේ එහෙම අනිවාර්යයෙන්ම එයාගේ සෙක්‍රටරි වෙයි ශාන්ති ස්ටෝර්ස් එකේ චතුරි කියලා කෙනෙක් ඇති. පුළුවන් නම් එයාට ගිහලා කියන්න අපිට එයාව ඕනේ කියලා. පඩිය ප්‍රශ්නයක් නෑ. වැඩ කරන වෙලාවත් එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට ඕනේ චතුරි ශාන්ති ස්ටෝර්ස් එකේ ඉන්නකොට ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට සැලකුවන එක්තරා විදිහකට අන්න ඒ වගේ අපේ ආයතනයකට ඇවිල්ලා කරන්න. කැමිකල් චතුරි පෙන්ෂන් දෙකක් දෙනවා. හැබැයි ඔය ශාන්ති ස්ටෝර්ස් එකේ එක්තරා විදිහකට කතා කරානේ අර වැඩිපුරම දුන්නානේ නේද? දැන් වෙලක් වලට අම්මා කෙනෙක් එනවා. ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙනවා. එතකොට ප්‍රෙග්නන්ට් කෙනා ආපු කමන්න ඔය මර ඩොක් වෙලා මායි වෙනද අපි මිස් මායි වෙලා කමන්න බලන්න. මිස් මායි වෙලා බලන්න. එතකොට දැන් එයා ආවේ බලුවක් ගන්න. බලන්න වැඩිපුරම දෙනවා. කරුණාව යාට දෙනවා. ආදරය යාට දෙනවා. සෙනෙහස යාට දෙන හින්දා ඒක අර වටිනාකමට මොකද වෙන්නේ චතුරි? එතුලින් චතුරිව හොයාගෙන යනවා. ඉතින් මේක ජීවිතේ අර හැමතැනකම ප්‍රැක්ටිස් කරනවා. ලැබෙන දෙයට වඩා වැඩිපුරමක් දෙන්න අනාගතයට ආයෝජනයක් වශයෙන්. මම ඔයගලන්ට ග්‍රීට් කරනවා. සුබෝදය සනා. නැත්නම් good morning නැත්නම් good afternoon good evening. ඕගොල්ලෝ නිකම් මේකම කියන්න එපා. කොහොමද කියන්නේ උනේ? හා? දැන් මොකද අපි ඉගෙන ගන්න මුලින්ම? ලැබෙන දෙයට වඩා වැඩිපුරමක් දෙන්න අනාගතයට ආයෝජනයක්. දැන් ඔය කොහොමද මට එතකොට මේ පිළිතුරු දෙන්නේ? මම අහනවා. මිස් කොහොමද? ඔයා හොඳයි. ඒ පිළිතුරු හරිද? නෑ. ඔයා වැඩිපුරමක් දෙන්න. ඉස්තිය බොමුදිනා ඉස්තිය කොහොමද සරින් දෙන්නවද? අර බබාට අසිස්මන්ට් කොනේ බබ්බේ කොහොමද හොඳයිද? අන්න වැඩිපුරම. නේද? එතුලින් තමයි ඔයගේ අර විශිෂ්ටත්වය එළියට එන්නේ. රයිට් මම ඔයාලට රීඩ් කරනවා. good afternoon කියලා. නැත්තම් සුබෝදය කියලා. ඔයා කොහොමද රිප්ලයි කරන්නේ? කොහොමද උත්තර දෙන්නේ? දැන් කස්ටමර්ස්ට ඔයගොල්ලන්ට ඇවිල්ලා අහනවා. ටිකක් good morning නැත්තම් hello මොනවද? එක වචනයක් එළියට දාන මේගොල්ලෝ. ඔයගොල්ලන්ගේ ප්‍රතිචාරය කොහොම වෙන්න ඕනද? ලැබෙන දෙයට වඩා වැඩිපුරමක් දෙන්න අනාගතයට ආයෝජනයක් වශයෙන්. කොහොමද ඔයගොල්ලන් රිප්ලයි කරන්නේ? මැඩම් කියන අහනවා. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අහනවා. good morning නැත්තම් කොහොමද? මොනවද අහනවා? ඔයාගේ උත්තරේ කොහොමද කියලා කොහේ කියමුකෝ? ඔයාගේ උත්තරේ මොකක්ද? මම ප්‍රශ්නයක් අහුවා උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මොකක්ද දුන්නේ? දැන් කස්ටමර් පාළුවගේ අහනවා කොහොමද? ඔයාගේ උත්තරේ මොකක්ද? එහෙමද? අනේ විශිෂ්ට පුද්ගලයෙක්. ලංකාවේ විතර විශිෂ්ට පුද්ගලයෙක්.